ඔයා කවදාහරි හිතන තියෙනවද අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්පත් කරගත්ත කෙනෙක් වෙන්න? තවත් කෙනෙක්ට අසමාන හීන තිබුණත් ලයිෆ් එක වෙනස් වෙන්නේ නෑ. ඒ වෙනස් වීම කොහෙද? දක්ෂතාවේද? එහෙම නැත්තම් වාසනාවේද? නෑ නෑ. හැබිට්ස් පුරුදු වල තමයි ඒක තියෙන්නේ. ලෝකේ ලක්ෂ ගණන් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු එක පොතක් තියෙනවා. ඒ තමයි ඇටොමික් හැබිට්ස්. මේ පොත ලියලා තියෙන ජේම්ස් ක්ලියර්. ඔහු කියනවා ස්මෝල් හැබිට්ස් ක්‍රියේට් බිග් රිසල්ට්ස්. හිතන්නකෝ ඔයා දවසකට 100ට 1ක් සාර්ථක වුණොත් එක දවසකට නම් ඒ වෙනස් වීම ඉතා පොඩි කාලයක්. එක සතියකට තරම කියලා. නමුත් එක අවුරුද්දකට ඉතා විශාල වෙනස් වීමක් නේද? ඒක තමයි ඇටොමික් හැබිට්ස් මේන් මෙසේජ් එක. ජේම්ස් ක්ලියර් කියනවා පුරුදු ගොඩනැගීම සිද්ධ වෙන්න නම් පියවර 4ක් ඕනි කියලා. ඒ මොනවා වෙන්න ඇතිද? 1. සංඥාව, 2. හැඟීම, 3. ප්‍රතිචාරය, 4. ප්‍රතිඵලය. මේක ඉතාමත් ලොකු පණිවිඩයක් තියෙනවා. ඒක තමයි කවදාවත්ම තමන්ගේ ඉලක්ක වෙනස් කරන්න එපා. ඒ වෙනුවට ඔයාගේ අනන්‍යතාවය වෙනස් කරගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් I want to run. එහෙම නෙවෙයි I am a runner කියලා කියන්න. ඔයා ගන්නා සෑම කුඩා ක්‍රියාවක්ම ඡන්දයක් වෙනවා. For the person you want to become. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න විශාල පෙළඹවීමක් ඕන නැහැ. විශාල ඉලක්ක ඕනෙත් නැහැ. Just one small habit today. මොකද පුංචි පුරුදුවලින් අසාමාන්‍ය ජීවිතයක් නිර්මාණය කරගන්න පුළුවන් නිසා. ඔයාට මේ මැජික් පොතෙන් ඔයාගේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න. මතක තියාගන්න හොඳ පොත් කියවීම කියන්නෙම නව ලෝකයක හමුවීමක්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.